1880 වගේ කාලේ මුහුදු ගමන් වල යෙදුණු නාවිකයෝ නාවික කටයුතු වල යෙදෙන්න දෙපාරක් හිටපු මුහුදු මාර්ගයක් තමයි නවසීලන්තයේ ෆ්‍රෙන්ච් පාස් කියන නාවික මාර්ගය. ඉතාමත් රළු වගේම ගල්පර බහුල වූ මේ නාවික මාර්ගයේ අනතුරුත් එකල සුලභ වුණා. ජීවිත බර ගාණක් මුහුදුපත් කරපු මේ නව මාර්ගයේ 1888 දී නාවිකයන්ට හරි අපූර්ව මඟ පෙන්වන්නෙක් මුණ ගැහෙන. ඒ රිසෝට් ඩොල්ෆින් කෙනෙක්. මේ අය මෙයාට නමක් දානවා පෙලරූස් ජැක් කියලා. මේ මුහුදු මාර්ගයේ ගමන් කරන නැවියෝ දකිනවා තමන්ගේ නැවට ඉදිරියෙන් හැමදාම ඩොල්ෆින් කෙනෙක් පිහිනා යනවා. ටිකක් විමසිල්ලෙන් බැලුවාම මේ ඩොල්ෆින් මුහුදේ නොපෙනෙන ගල්පර මග අරමින් නැව් වලට පාර පෙන්නාගෙන පිහිනනවා. මේ නැවියෝ දකිනවා. ඉතින් මේ පෙලරූස් ජැක් නාවිකයන් අතර ප්‍රසිද්ධ වෙනවා මේ මුහුදු තීරයේ තමන්ට මඟ පෙන්වන්නෙක් හැටියට. මේ ජැක් කවුරුවත් ට්‍රේන් කරපු කෙනෙක්වත් නෙමෙයි. අහම්බෙන් මේ මුහුදු තීරයට ඇවිත් නැව් ඉදිරියෙන් පිහිනමින් මේ මඟ පෙන්වීම කරන්න. එක නැවක් පහළට යද්දි මේ මුහුදු තීරයේ ඒ ඉදිරියෙන් පිහිනා යන ජැක් අවදානම් කලාපි මග ඇරුණාම තමාගේ රාජකාරිය නිමා කරනවා. ඒ කරලා නැවතත් උඩට එන නැවක් ඉදිරියෙන් පිහිනමින් මුහුදු තීරයේ උඩට එනවා. මෙහෙම දවසට 4-5 වතාවක් විතර මේ ජැක් නැව් වලට පාර පෙන්නනවා. ඉතින් මේ ජැක්ට රළු හිතක් තියෙන නාවිකයෝ ආදරය කරලා. ඒ ආදරේ කොච්චරද කියනවනම් මේ මුහුදු තීරය පහු කරන්න ජැක් තමන්ගේ නැවට ඉදිරියෙන් පිහිනන් එනකල් නාවිකයෝ තමන්ගේ නැව නවත්තන් බලන් හිටියා කියලායි අන්තර්ජාලයේ සඳහන් වෙන්නේ. මේ ජැක් ප්‍රසිද්ධ චරිතයක් වුණ නිසා ඒ මුහුදු තීරයේ සංචාරකයන්ගෙනුත් මේ ජැක්ට තිබ්බේ ඉතාමත් ලොකු ආකර්ෂණයක්. මෙයව බලන්න නැව් නැග්ග අයත් ඒ කාලේ හිටියලු. හැබැයි එහෙම ආපු කෙනෙක් 1900 දී මේ ජැක්ට වෙඩි තියලා. මේ වෙඩි තැබීමෙන් ජැක්ට හානියක් නොවුන මේ ආරංචිය ගියපු නවසීලන්ත රජය ජැක්ව ආරක්ෂා කරන්න නීති සම්පාදනය කරලා. ඉතින් මේ සිදුවීම නවසීලන්තයේ ඉතිහාසගත සිදුවීමක් වුණා. ඒ ඩොල්ෆින් කෙනෙක් රකින්න තමන්ගේ නීති පොතට නීති රාමුවක් ගෙනාපු නිසා. නැව් සිය ගානක් ආරක්ෂා කරපු ජැක් 1912 දී ස්වභාවිකව මිය යනවා. වසර 20ක් විතර නාවිකයන්ගේ ජීවිත ආරක්ෂා කරපු වීරයෙක් විදිහට. මෙයාගේ සැබෑ ප්‍රමාණය පිළිරුවක් අදටත් නවසීලන්තයේ තියෙනවලු. හොඳම දේ අහගන්නකෝ. ජැක්ට වෙඩි තැබීමෙන් පස්සේ අර ජැක්ට වෙඩි තියපු පුද්ගලයාගේ නැවට ආයේ කවදාවත් මේ ජැක් පාර පෙන්නලා නැහැ. මේ සිදුවීමෙන් වසර කිහිපයකට පස්සේ අර නැව ගල්පරයක හැපිලා මේ මුහුදු තීරයේම මුහුදුපත් වුණාලු ජීවිත සිය ගානක් එක්ක. ඉතින් යාළුවනේ ඕගොල්ලන්ට මොනවද මේ ජැක් ගැන හිතෙන්නේ? මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.